හයි කට්ටිය අද මම මේ කියන්න යන්නේ ඩියෝ ලෙස ඇක්ටිවා එකන ඕනම ස්කූටියක මුල්ල ගත්ති ලොකුවට ඉස්සරහා ලොකු දෙදිරිල්ලක් එනවා නම් ඒක හදාගන්න විදි අපි බලමු මේ කොමදත අපි හදාගන්න කිය අනිවාරයෙන් වීඩියක බලන්න අන්තිවෙනකම් බලන්න මේ අපි බලමු මේක කොමද හදාගන්න කියලා හරි එනම් වැඩි කතාවන්න ඉන්ටික බල්ලා අපිය වීඩියකට ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මෙතන මේ අපේ ඇනති ගලෝ ගන්න ඊට ගලෝ ගන්නවා ඉස්සෙල්ලා වසේ මෙතන යා ෆිල්ටරේ 10 එනෙත් ගලෝ ගන්න ගලෝ ගම්මුක පිස්සල්ලා ඊට පස්සේ මේක පොඩ්ඩක් දෙපැත්ත පොඩ්ඩක් වගේ ෆොල්ඩලා ගන්න පුළුවන් අපි ගලෝ ගත්තා ඊට පස්සේ මෙතන මේ උඩ බෙල්ඩිස් තියෙන කෑල්ල බෙල්ඩිස් තියෙන කෑල්ල ගලෝ ගන්න ඒකත් අපි ගමු එළියට පැකින් දාලා තියෙනවා නම් පැකින් වලට බස් කරන්න තියෙන ගන්න බෙල්ඩිස් මේ පුස් එක ගන්න ඕනේ මේ ගලෝ ගන්න තෙන්න තියාගන්න ඉන්ටර්නෙට් වෙන්න තියෙන්නේ ඒක අපි ගලෝ ගමු අපි ගලෝ ගත්තා ඊට පස්සේ අපිට ඕනේ මේ වගේ වයිටූන් එකක් මේ පුලිය ඊට පස්සේ පුලිය ගලෝ කරන්න ඉන්නවා කොසරේ අනිවාර්යෙන් මරන් දියා ගන්න පස්සේ අපි ගන්න මේ තියෙන්නේ පුලිය මේක මේ ඇතුලේ මේ පස්සූ ටිකේ මේ පින් වල පින් වදනවා කාලයක් ඉතින් ක්‍රීස් කරලා අපි ආවන්නේ ක්‍රීස් කරන්නේ දැන් මේක තමයි අවුල තියෙන්නේ දැන් අර මුල ලොකු දෙදිරිල්ලක් ඉන්න ඕන බයිසිකල් වල
අන්න ඒ වගේ පයිසතා නේදී අපි ඒක ඉස්සාවි අපි කලෝකම බලපු මේ වගේ අපි නට්ටි කලෝ කරන අනිවාර්යෙන් මේක පොඩක් කකුලෙන් පාගන කලවන්න මොකද මේ ස්පින් ටෙන්ෂන් එකට උඩට එනවා වැඩි මේ විසික් කරන වැඩි ඒක කලෝ ගත්තා මේ තියෙන ක්ලස් ෂූ එක මේවද මේ තියෙන ක්ලස් ෂූ එක මේ ස්පීන් එක ඒ මං කිව්වේ අනිවාර්යෙන් මේක පොඩක් පාගන කලව ගන්න ඕනේ නැත්නම් මුත් මේක වගේ වෙන්නේ මොන වගේ පුළුවන් බලපු මේක මත ගලවන්න කියලා. හරි. දැන් අපි කරන්න ඕනේ මේ ඔය පේනවාද මේ පොඩි ලොක් එකක් තියෙනවා. අන්නේ ලොක් තුන තමයි පන්න ගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ මෙන්න මගේ ඉදර ප්ලේට් එකක් ප්ලේට් එක ඉස්සලා ගල පොඩක් කරලා ඊට තියෙන පොඩක් දාලා ඉස්සලා චට්ටුකුත් තමයි ප්‍රශ්නයක් නෑ හරිද අලුත් ඒක ගලව ගත්තා මේ තියෙන ප්ලේට් එක මේ පැත්තක් තියෙනවා මේ තියෙන්නේ මේ මාක්කයක් දාලා තියෙන්නේ අනිවාර්යෙන් මේක බලා ගන්න තියෙන පැත්ත ඊට පස්සේ අපි මෙන්න මේ ස්ක්‍රීන් ටික පන්න ගන්නවා මේ තියෙන ස්ක්‍රීන් තුන ඒ තමයි පන්න ගන්න ඒ කරන්නේ මේ උල්ලඩුවක් ගන්න උල්ලඩුව පොඩ්ඩක් ඈඩ් කරන්න එතකොට අක්කලා ස්ක්‍රීන් එක පදිනවා ඒ ස්ක්‍රීන් අරන් තියාගත්තා හරි දැන් ඔයාලට පේනවාද මේ කස්සුවේ තමයි මාර හිරයි ඒ කියන්නේ පොඩ්ඩක් අර මේ හිරයි මේක ඒක හිර වුණාම තමයි බයික් එක ගොඩාක් දෙදරන්නේ මුල ගද්දි ඉතින් මේ ටික හරියට තියෙන්න ඕනේ මේ කියන්නේ අතින් එන්නේත් නැත්නම් අතින් එන්නේත් නැහැ එන අමාරුනේ මේ ටික බදලා තියෙන්නේ මේ ටික බදලා තියෙන්නේ අනිවාර්යෙන් මේ ටික අපි ගලව ගන්න. ආරම හිරයි මේක මෙහෙම නෑ ටක් ගාලා යන්න ඕනේ. දැම්ම ගමන් මුස්කලා ඇතුළට බහින්න ඕනේ. දැන් අපි මේ ටික මේ රබර් ගැල්ටුවක් තියෙනවා. ඒ ටික අනිවාර්යෙන් මේ ගැලවෙන්නේ නැත්නම් කවන්නේම තියන්න. මේ අනිවාර්යෙන් පොඩක් බලා ගන්න මේ ටික හොදද්දී පුළුවන් වැටෙන්න මේක. හරි. අපි බලමු ඊට පස්සේ මොකද කරන්න යන්නේ හරි දැන් අපි කරනවා පළමුව භූමි තෙල් ටිකක් අරගෙන මේක හොඳට හොදගන්න මේ ප්ලේට් එක හොදගන්න ඉතින් දැන් මේ අපි දැන් හොද කටට ටිකක් වෙලා ආවු කියලා මේ ටික දැන් හොඳට දෙගෙන කරමුට අපි යදා ගන්න ඊට පස්සේ අපි මේ අනිවාර්යෙන් මේ රබර් බුස්ට් එක බලා ගන්න කියන මේ ටික වැටේ හොදා තියෙන පොඩක් කල්පනාවෙන් ඉන්න ඒක දැන් හොද ගත්ත කියන ටික තමයි අපි යදා ගත්තා හොඳට රෙදි කරලා කරගෙන දැන් ඕලම මේ ප්ලස් ෂූ එහෙම තියෙනවනේ මේ ප්ලස් ෂූ එක පොඩ්ඩක් බලන්න ගෙවිලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් බයික් එකක් දුවන්න හොරයි වගේ නම් මේ ප්ලස් ෂූ එක මාරු කරලා කරනකොට හොඳයි. ඉතින් දැන් මේක නම් මම ප්ලස් ෂූ මාරු කරන්නේ නැහැ. කස්ටමර් කිව්වේ දැන් කස්ටමර් කියන්නේ මේ බයික් එකට මුල දෙනවා කියලා තමයි කියන්නේ. කස්ටමර් කියන්නේ මේ ඒ නිසා මේ මම ඒක නම් මාරු කරන්නේ නැහැ. මොකද මේක හිටලා තින්න තමයි පොඩ
පොඩ බලන්න යන්න දැන් කොට පොලිස් කරලා බලමු දැන් අපි මේ ටික කොහොමද කරන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මෙයාගේ වැලිකුලයක් අරගෙන මේ ටික දැන් හොඳට මේ ටික මේ තැන් තුන පොලිස් කරගන්න ඕනේ. මේ තුන මේ තුන හොඳට පොලිස් කරගන්න ඕනේ. මේ වැලිකුලයක් අරගෙන ඒ වගේ හොඳට පොලිස් කරගන්න ඕනේ. මේ හොඳ පොලිස්ලා තියෙන්නේ ඊට පස්සේ ග්‍රීස් ටිකක් පාපුලට ගාගන්න වෙනවා. එයා ග්‍රීස් ටිකක් කෙනෙක් තියාගන්න. ඉතින් මේ ටික දැන් හොඳට මේ ග්‍රීස් ටිකක් ගාගන්න. ගොඩක් ගන්නත් එපා. සාමාන්‍ය ටිකක් ගාගන්න. මේ ගන්න තියෙන. අදගෙන ග්‍රීස් ටිකක් ගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න පස්සු එක දාලා බලන්න ඕනේ මෙන්න මෙතනට. දැන් මෙන්න මෙයාගේ ලෝස් එකට තියෙන්නේ. එහෙනම් දැන්ම තියෙන්නේ. ඒතකොට තමයි බයික් අර හොඳට දුවන්නේ. ඊට පස්සේ අපි හයි කරගත්ත පස්සුවකට මේ වගේ හයි කරගන්න. අනිත් එකත් මේ වගේම දාගන්න. ඒ වගේ මේ ලෝස් එකට දුවන්නේ. ලොක් කරගත්තා. ඒකත් මේ වගේ කියනවාද රයිට් අන්නේ වගේ මස්ට් එක අපි හයි කරගත්තා. ඊට පස්සේ ස්ප්‍රින් ටික දෙනවනේ. මේ ස්ප්‍රින් ටික නම් අපි දාගන්න ඕනේ. ඒක දාන පැත්තක් තියෙනවා. කොට බලාගන්න ඒ තියෙන්නේ මෙන්න මේ පොඩි පැත්ත මෙන්න මේ පොඩි පැත්ත වැටෙන්න ඕනේ මෙන්න මෙතෙන්ට මෙන්න මේතෙන් තමයි වැටෙන්න ඕනේ පොඩි පැත්ත. අනිකට තියෙනවා මේ පොඩි පැත්ත වැටෙන්නේ මේ පැත්තට. එහා වැටෙන්නේ. හරි. ලොකු පැත්ත වැටෙන්නේ මේ දිග අතර පැත්තට. ඒකේ ස්පේස් එක කොහෙද තියෙන්නේ? අපි දාගත්තා. ඊට පස්සේ උන්නඩුව ගත්තා. එකපාරයි. රයිට්. ඒක දාගන්න. ඊට පස්සේ ඒක ගත්තා. මේටි. පේනවද? ඔය ඒක ගත්තා. එන්න දාගත්තා. ඊට පස්සේ කොච්චරයි. ඊට පස්සේ අපි කරගන්න ඕනේ මෙන්න මේ ප්ලේට් එක. මම කිව්වා වගේම අනිවාර්යෙන් මේ තියෙන ඒ කියන්නේ මේ පොඩි එකක් ආගෙන මාක් එකක් ආගෙන ඒකෙන්ද අපි ඒක දාගන්න. ඒක මොකද දාගන්න. ඊළඟට දාගෙන පොඩි තට්ටුවක් දෙන්න මේක. ඊට පස්සේ මේ ලොක් එක දානවා. ලොක් එක වැඩි ඇත්තලා වගේ නම් මේ පොඩ්ඩක් අලියෙන් චූට්ට වගේ නම් ප්‍රශ්නයක් ළමා ගන්න මේ වැඩි අමල් වෙන්න එපා. ඊට පස්සේ අපි කරන්නේ මේ ලොක් එක දාගන්න. වැඩි මොකුත් නෑ මෙහෙම ගත්තා. ඊට පස්සේ තල්ලුවයි. හරි. ඊට පස්සේ අනිත්‍යත් මේ වගේම ගන්න. අපි හයි කරගත්ත දැන් මේ ටික අනිවාර්යෙන් මේ ටිකත් පොඩි ගන්න වැඩි කොලයක් කරගෙන මේ ගන්න මේ වගේ පොඩ්ඩක් දැන් අද ගන්න වැඩි කොලයක්.
පොලිස් කරගත්තා. මේ ප්‍රශ්න වල පොලිස් කරගත්තා. හරි ඉතින් දැන් අපි මැදගත්ත ඒ ටික මේ පොලිය 35 ගන්න ඒකට මේ පොලිය අල්පුම් දෙයක් දෙනවා. ඒකෙන් තමයි ඒක දැනට ගලවන්න කරන්න යන්නේ. ඊට පස්සේ ඉතින් මේක හයි කරගන්න. මේ ස්ක්‍රීන් එක තියෙනවා. පොලියේ ඉතින් ඉතින් දාගන්න. දාගන්න. ඊට පස්සේ මේ කස්ටු ගෙඩිය හයි කරගන්න. මේක අනිවාර්යෙන් පොඩ්ඩක් බලාගන්න මේ මොකද මේක උඩ ගන්නවා. උඩ ගන්න නිසා පොඩ්ඩක් පරිස්සමෙන් දැන් මේ නට් එක අපි දාගන්න ඕනේ. නට් එක දාගන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ දැන් මේක පොඩ්ඩක් පල්ලට තද කරලා කකුලෙන් පොඩ්ඩක් පාල් කරන්න. පාල් කරලා මම නට් එක දාගන්න. නට් එක දාගන්න පුළුවන්. right දාගත්ත නට් එක ඊට පස්සේ ඒක හිර කරගන්න ඕන. ඉතින් දැන් අපේ වැඩ කොටස ඉවරයි. පොලි කාර්යයක් දැන් හිර කරගත්තා. අනුම් බයික් එක මේක හයි කරන්න කොහොමද කියන්නේ? හරි ඉතින් දැන් මගේ මේ බයික් එකේ සෙට් කරන්න ඕනේ. ඒ ටික තමයි අත්‍තරම මේ පොඩි වැඩ කරනවා. ආදී ඔච්චර ලාභ ඉතින් මට වගේ අදාළයි. ඒක බුක්ස් එක. බුක්ස් එක. ඒක බෙල්ට් එක. බෙල්ට් එකේ පැත්තක් පාන මේක තමයි එන්නේ. ඒක මේක තමයි කැරකෙන්නේ. ඒ පැත්ත. දාන්න මේ පැත්තට. ඉස්සෙල්ලාම තවස් අපි මේක පොලියට හරි කරගන්නවා. දැන් හරියි. ඊට පස්සේ මේ අතරින් තියෙන කූරේසට අනිවාර්යෙන් ලිස්ට් දාගන්න. ඒක පොඩ්ඩක් ලිස්ට් දාගන්න. ඊට පස්සේ සවි කරගන්න. දාගල පොඩ්ඩක් ඒකට ඇදලා මුල් දාන්න. ඒක සවි කරගන්න. ඊට පස්සේ අල්ලගෙන නට් එක සවි කරගන්න. ඊට පස්සේ මෙන්න මේ පුලිය දැන් අපි සවි කරගන්න යන්නේ පුලිය. අපි හිතුව එකක් වැලිකුලයක් කරන් පොඩ්ඩක් මෙල ගන්න ඕන ඇතුළේ. මෙන්න මේ වගේ වැලිකුල කැල්ලක් අරගෙන මේක හොඳට පොඩ්ඩක් අල්ලන්න. අපි මේ වගේ පිස් කරගත්තා පුලිය. ඊට පස්සේ මේ පුලිය දාගන්න. දාගන්න. කලින් මම තමයි දෙක කරන්නේ. ඒ වගේ පුෂ් කරන එක ගියාගත්තා. right එකත් හරි. ඉතින් මේ වගේම හිට කරන්නේ එකලක් එකක්.
එකත් අපි සබි කරගත්තා හරි බෙන්ටිස් ටික සබි කරගන්න ඒ දාලා පැකදන්න ඊපස්සේ මේ විසිර වහන කම්ප්ලීට් බලමු ස්ටාර්ට් කරලා ඊළඟ කට්ටිය අදට මම යනවා ඉස්සරහට මේ වගේ වීඩියෝස් මම අරන් එනවා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න එහෙනම් මම අදට ගිහින් එන්න තවත් දවසක අලුත් වීඩියෝ අපි හම්බෙමු